රෝබර් පොකදානේ ගෙනහර ඔප්පු කර දෙන්නේ තියෙන පූච්චමකට නෙවෙයි කාපු දීපු නැටේකට නෙවෙයි මේ ශ්‍රී පාත්‍රය කරන කියන රැකී රක්ෂා සල්කාර කරවා දීලා යන්නේන ගමන බිමන සල්කාර කරවා දීලා මේ ශ්‍රී පාත්‍රය හායි කොහොමද? ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ අපේ ගොවිතැන් කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට හැකිවීම වෙනුවෙන් අලුත් සහල් වලින් දේවදානයක් ලබා දෙන්න. දේවදානයට මුලින්ම මේ විදිහට අවශ්‍ය බඩු ටික එක තැනක තියාගෙන තමයි මුලින්ම වැඩේ පටන් ගන්නෙ. ඒ කියන්නේ අවශ්‍ය හාල්, සීනි, පොල් යන වගේ පොල් වගේ දේවල් ඉස්සෙල්ලා ගෙනත් තියා ගන්නවා. මේ විදිහට පොල් මිරිකලා එළියේ ලිප හදාගෙන කපු මහත්තයා එනකල් අපි ඉතින් දානේ සකස් කරනවා. අපි මේ දේවදානය දෙන්න අපේ කුඹුරේ අලුත් සහල් තමයි අපි ගත්තේ. මේ තියෙන්නේ හාල් හුණ්ඩුව. අපි මේ දානෙට හාල් හුණ්ඩු 10ක් 15ක් පමණ හාල් යොදා ගත්තා. හාල් හොඳට කහ වතුරෙන් සෝදලා තමයි ගන්නෙ මේ සඳහා. අපි මේ දානේ රස වැඩි කරගන්න මුද්දරස් පලන්, රට ඉඳි, හකුරු සහ සීනි දී කරලා දානවා. මේ වැඩේ අපි පටන් ගත්තේ නම් උදේ 7:00 විතර. දැන් වෙලාව 8:00 9:00 විතර ඇති. සාමාන්‍යයෙන් උදේට තමයි දේවදානේ ලබා දෙන්නේ. අපි මේ දානෙබත් එක තැම්බුණාට පස්සේ දිය කරගත්ත හකුරු ටිකයි ඉස්සෙල්ලා පොඩි කරගත්ත රට ඉඳි සහ මුද්දරස් පලන් ටික මේ විදිහට එකතු කරනවා. ඔන්න කපු මහත්තයා නම් ආවා. ඇත්තරම අපි කපු මහත්තයා කියලා හඳුන්වලා දුන්නට මේ ඉන්නේ අපේ ලොකු තාත්තා කෙනෙක්. ඔන්න දැන් අපි ලොකු තාත්තා ආවට පස්සේ දානේ පුදන තටුව හදන්න තමයි හදන්නේ. බලමුකෝ අපි තටුව හදන විදිය.
ඔන්න දැන් තටුව හදන අතරතුර අපි බලමු දානෙ කොහොමද කියලා. දානෙ ටික නම් හරි වගේ. සාමාන්‍යයෙන් දානේ දෙවියන්ට පුදන්න කලින් අලුත් සහල් වලින් බුද්ධ පූජාව තියෙනවා. දැන් මේ හදන්නේ අපි බුද්ධ පූජාව තියන්න. තටුවේ වැඩක් දැන් නම් භාගයට භාගයක්ම ඉවරයි වගේ. බලන්න තටුවට කෙසෙල් කොළ තියලා මේ විදියට කොහොඹ කොළ වලින් සහ වෙලම් කොළ වලින් තටුව කවර් කරනවා. ජනප්‍රවාදවල සඳහන් වෙන විදියට නම් කොහොඹ සහ වෙලම් කියන්නේ දෙවියන්ට සමීප ශාක. ඒ වගේම තමයි මේ කොහොඹ කියන්නේ ඖෂධීය වශයෙන් වටිනාකම සහිත ශාකයක්. දැන් අපි බලමු තටුවේ දානේ තියන්න අවශ්‍ය වට්ටි සකස් කරගන්න විදිහ. මේ විදිහට තමයි වට්ටි සකස් කරගන්නේ. මේ කෙසෙල් කොළ මදගින්නේ තවලා කහ වතුරෙන් සෝදලා තමයි මේ විදිහට යොදාගන්නේ. ඔන්න දැන් දානේ දෙවියන්ට පුදන්න තටුවල තියන් හදන්නේ. මේ දානේ හට්ටිය පවා බිම තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකත් කෙසල් කොලයක තියලා තමයි ඒක උඩ තියන්නේ. ඒ තරම් භක්තියකින් තමයි මේ දානේ සකස් කරලා දෙවියන්ට පූජා කරන්නේ. මේ විදිහට තමයි ඉස්සෙල්ලා හදාගත් වට්ටි වල දානේ තියන්නේ.
ආයි මොනවත් නෑ බාර. දානේ තටුවල තියලා හඳුන් කූරු සහ සුවඳ කුඩු ගහලා තමයි දෙවියන්ට වතාවත් සිද්ධ කරන්න පටන් ගන්නේ. දැන් බලමු වතාවත් සිද්ධ කරන විදිහ. මේ වෙරිමුනේ හතුරු මුනේ පත්තර කරවා දීලා උවල් ළඟ ආදු කරවා දීලා උවල් මන්දෙන් ආදු කරවා දීලා කොට බරින් ආමුදුෝ තමුන්නාන්තේලා මේ දී පාත්‍ර ආරක්ෂා කරවා දෙනවා. මේ තස්කාංගනේ කමරු කියන්නේ ඊඩම් අරවන්න එපා. තමුන්නාන්තේලාට කියන කන්නලව්වයි. අන්නලවට දේව දිවකන්නා කරගන්න ආපතින් ආයිබෝවාං කියන කන්නලව්වයි කන්නලව්වට දේව දිවකන්නා කරගන්න ආපතින් ආයිබෝවා සාදු සාදු රඳකින ආමුදුරු මේ දී පාත්‍රයන්ගේ ගොයි පොළවල් සල්සාර කරවා දීලා ගෙදර සල්සාර කරවා දීලා වතු පිටි සල්සාර කරවා දීලා අරකා බානා සල්සාර කරවා දීලා බලයේ ආමුදුරු තමුන්නාන්සේලා මේ දී පාත්‍රය ආරක්ෂා කරවා දෙනවා. මේ තස්කාංගනේ කමරු කියන්නේ ඊඩම් ඔන්න දැන් අපි වතාවත් වලින් පසුව දානේ කන්න තමයි හදන්නේ. මම හට්ටියෙන් දානේ කෙසල් කොලයකට බෙදාගෙන තටුවට පිළිගන්නපු දානේ පොඩ්ඩක් ගන්නවා. සාමාන්‍යයෙන් විශ්වාසයක් තියෙනවා තටුවට පිළිගන්නපු දානේ පිරිමින්ට කන්න හොඳ බවත් ගැහැණු අයට ඒක කන්න අකපෑ බවත් විශ්වාසයක් තියෙනවා. අපි මේ දේවදානය දුන්නේ අපේ ගොවිතැන් කටයුතු වනසතුන්ගෙන් සහ ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කර දීම වෙනුවෙන් බාරහාර ඔප්පු කිරීමක් විදිහට. මේ විදිහට අපි සෑම අවුරුද්දකම මේ විදිහට අපි හැම අවුරුද්දකම දේවදානයක් ලබා දෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කමෙන්ට් කරලා channel එක subscribe කරන්න යන්න අමතක කරන්න එපා. Thank you.